අපි රෑට කෑමට ගන්න මොනවද අපි රෑට බොන්නේ මොනවද කියන එක අපි හිතනවට වැඩි හුඟක් වැදගත්. අපි අද කතා කරන්නේ රෑටවා නිදාගන්න කලින් බොන්න පුරුදු වෙන්න ඕන දේවල් 6ක් ගැන. දියවැඩියාව රෝගී තත්ත්වයක් හරි ඒකට ගොදුරු වෙන්න ප්‍රවණතාවයක් තියෙන කෙනෙක් හරි නිින්ද යන්නේ නැති ප්‍රශ්න තියෙන කට්ටිය වගේ අයට වගේම සෞඛ්‍ය සම්පන්න විදිහට ජීවිතය ගත කරන්න ඕන අයට තමයි අද මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. අපි හිතමු කෙනෙක්ට දියවැඩියා තත්ත්වයක් තියෙනවා කියලා. නැත්නම් අසාමාන්‍ය විදිහට රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය ඉහළ ගිහින් තියෙන කෙනෙක් කියලා. මේ වගේ අයට නිතර බඩගිනින ස්වභාවයක් තියෙනවා. එයාලට එක වේලක් අරන් තව වේලක් ගන්නකම් තමන්ගේ ඇඟේ තියෙන ශක්තිය ඉතිරි කරගෙන ඉන්න අමාරුයි. ඉතින් රැට එහෙම කෙනෙක් දවසේ අවසාන කෑම වේල ගත්තම එයාට පැය 10ක් වගේ කාලයක් යනකම් අය පෝෂණයක් ඇඟට හම්බෙන්නේ නැහැ. ඉතින් මේ අතරේ අපේ ශරීරයට වෙන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. පළවෙනි එක තමයි රාත්‍රී නිින්දෙදී අපේ ඇඟේ තියෙන සීනි මට්ටම හුඟක් පහළ යන්න පුළුවන්. ඉතින් ඔයාගේ ශරීරයට ඒ වගේ තත්වයක ඉන්න අමාරුයි. ඔයාගේ ශරීරය හැම වෙලේම උත්සාහ කරන්නේ ඔයාගේ සීනි ස්ථාවර මට්ටමක තියාගන්න. ඉතින් ඔයා නිින්දෙදී මේ විදිහට ඔයාගේ ශරීරය මෙහෙම සීනි ප්‍රමාණය ස්ථාවර කරන්න උත්සාහ කරනකොට ඔයාගේ ශරීරයේ තියෙන කෝටිසෝල් කියන හෝමෝනේ උපයෝගී කරගන්නවා. ඉතින් මේ කෝටිසෝල් හෝමෝනේ තමයි අපේ ස්ට්‍රෙස් එක, ආතතිය පාලනය කරන්නේ. ඒ හෝමෝනය විසින් මෙහෙම සීනි මට්ටම ස්ථාවර කරන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ ඔයාගේ නිින්ද ඔයාට අවශ්‍ය විදිහට ශරීරයට ලබා ගන්න බැරි වෙන එක. ඉතින් මෙහෙම අපිට අවශ්‍ය නිින්ද අපිට හරියටම ලැබුණේ නැතුවම ඒක ඔයාගේ රුධිරයේ තියෙන සීනි වල ස්ට්‍රෙස් එක ඉහළ දාන්නත් හේතුවක් වෙනවා. ඉතින් මේ හේතු දෙක හරියට ඉවරයක් නැති විදිහට ඒ කියන්නේ ඔයාගේ රුධිරයේ තියෙන සීනි මට්ටම නිසා ඔයාව ස්ට්‍රෙස් කරන්නත් ඒ නිසා ඔයාගේ නිින්ද නැති කරන්නත් ඒ හේතුව නිසාම ආයම රුධිරයේ තියෙන සීනි මට්ටම ඉහළ යන්නත් කියන කාරණය ඉවරයක් නැති සයිකල් එකක් විදිහට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වගේ අයට හුඟක් වෙලාවට රාත්‍රියේ නිින්දට ගියාම එයාට මුත්‍රා කරන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. මොකද ශරීරයේ තියෙන අධික සීනි තත්ත්වය නැති කරන්න ඔයාගේ ශරීරයෙන් මෙහෙම ජලය මේ විදිහට ඉවත් කළාම ඒ හේතුවෙන්ම ඔයාගේ ශරීරයට ජලය අවශ්‍ය ප්‍රමාණයටවත් තියාගෙන ඉන්න බැරි වෙනවා. ඉතින් මේ නිසා ඔයා ඩිහයිඩ්‍රේට් තත්ත්වයකට පත් වෙනවා. ඉතින් අර කලින් කතා කළා වගේ මේ හේතුවත් ආයෙම ඔයාගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්න හේතුවක් වෙනවා. දැන් අපි කතා කරමු ඔයා මේ තත්ත්වෙන් මිදෙන්න රෑ නිින්දට කලින් බොන්න පුළුවන් දේවල් 6ක් ගැන. පළවෙනි පානය තමයි කුරුඳු මිශ්‍ර ඇපල් සයිඩර් විනාකිරි පානය. මේක හදාගන්නේ අපි තේ කෝප්පයක ප්‍රමාණයට වතුර එකකට ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි දෙකකුත් ඒක කුරුඳු කුඩු තේ හැඳි භාගයකුත් වගේ එකතු කරලා. ඉතින් මේ පානය ඔයාලා රෑ නිින්දට කලින් අරගන්නවා නම් ඔයාලට පුළුවන් වෙනවා රාත්‍රියට ඔයාලගේ ශරීරයේ තියෙන රුධිරයේ සීනි මට්ටම ස්ථාවර මට්ටමක තියාගන්න. ඉතින් මේකෙන් ඔයාලට ලැබෙන ශාරීරික වගේම මානසික සුවතාවය ඔයාලටම අත්විඳින්න පුළුවන් වෙයි. දෙවෙනි පානය තමයි කැමොමයිල් තේ කෝප්පයක් බොන එක. මේ තේවල නම ශ්‍රී ලාංකික අපිට ටිකක් නුහුරුනාට යුරෝප රටවල් වල වගේම බටහිර වෙනත් රටවල් වල පවා මිනිස්සු එයාලගේ මානසික ආතතිය නැති කරගන්න සුදුසු පානයක් විදිහට නිතරම පාවිච්චි කරගන්න පානයක් තමයි මේ කැමොමයිල් තේ කියලා කියන්නේ. මේ පානෙන් මූලිකවම කරන්නේ ඔයාලගේ තියෙන ස්ට්‍රෙස් එක, ආතතිය පහළ දාන එක. ඒ වගේම එහෙම වෙන්නේ මේ පානයට කෝටිසෝල් කියන හෝමෝනේ පහළ දාන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් මේ හෝමෝනේ පහළ යන නිසා මේ තත්ත්වය හේතු වෙනවා ඔයාට සුව නිින්දක් වගේම අර අපි කලින් කතා කළා වගේ ස්ට්‍රෙස් එක වැඩිකම නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යන චක්‍රය බිඳලා දාන්න. තුන්වෙනි පානය තමයි කහ මිශ්‍ර ඉඟුරු පානය. මේකෙදී අපි කරන්නේ වතුර එක්ක කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කරගෙන තලාගත්ත ඉඟුරු කලවම් කරලා පානයට ගන්න එක. මෙතනදිත් වෙන්නේ අපි කතා කරපු සීනි මට්ටම වගේම ශරීරයේ ස්ට්‍රෙස් එක පාලනය කරන එක. මේ කහ එක්ක ඉඟුරු මිශ්‍ර කරගත්තම හැදෙන ආයුර්වේදීය ගුණයට පුළුවන් මේ විදිහට ශරීරය ඇතුලේ සීනි සමබරව තියාගන්න උදව් වෙන්න. හතරවෙනි එක තමයි කෝමාරිකා ජූස් එකක් පානය කරන එක. හුඟක් දෙනෙක් මේ කෝමාරිකා පාවිච්චි කරන්නේ ශරීරයේ පිලිස්සීම් වලට වගේම ગેස්ට්‍රයිටිස් නිසා උදරයේ සිදුවන තුවාල තත්ත්වයන්ට වගේ අවස්ථාවන් වලට. හැබැයි කෝමාරිකා වලට පුළුවන් ඉන්සියුලින් නිපදවන අග්න්‍යාශය සෛල වලට උපකාරී වෙන්න. ඒ හරහා රුධිරයේ සීනි මට්ටම පාලනයක තියාගන්නත්. පස්වෙනි එක තමයි බර්බරයින් තේ එකක් පානය කරන එක. මේ බර්බරයින් පානය කරන අයට පුළුවන් ඩයබටික්ස් එමන් නැත්තම් රුධිරයේ සීනි මට්ටම ඉහළ තියන අය එක පාලනය කරන්න පාවිච්චි කරන මෙට්ෆෝමින් කියන ඖෂධයට සමානවම ශරීරයේ සීනි පාලනයට උදව් වෙන්න. මෙතනදී විශේෂම දේ තමයි අපි ගන්න අතිරේක ඖෂධවලදී ඇති වෙනවා වගේ බාහිර බලපෑම් සයිඩ් ඉෆෙක්ට්ස් අපි මෙහෙම ස්වභාවික විදිහට බර්බරයින් තේ එකක් බොන එකෙන් ඔයාට අත්විඳින්න වෙන්නේ නැති එක. හයවෙනි එක තමයි ලුණු ස්වල්පයක් වතුර එක්ක මිශ්‍ර කරලා පානයට එක් කරගන්න එක. ලුණු වල තියෙන සෝඩියම් වලට පුළුවන් කොටිසෝල් හෝමෝනේ පහළ දාන්න වගේම ශරීරය හයිඩ්‍රේට් තත්වයක තියාගන්නත්. ඉතින් මේ හේතු දෙකම හේතු වෙනවා අපේ ශරීරයේ සීනි මට්ටම පාලනය කරන්න. ඉතින් අද අපි කතා කරපු මේ පානයන් ඔයාලට පුළුවන් ඔයාලගේ රෑ නින්දට කලින් අරගන්න. ඒ වගේම ඒ වගේන් ඔයාලට නින්දට ලැබුණු සුව පහසු වගේම සෞඛ්‍ය සම්පන්න අත්දැකීම් ගැනත් මේ වීඩියෝ එකේ තියෙන හොඳ නරක අඩුපාඩු ගැනත් පහලින් ලියාගෙන යන්න මතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.